ලාංකීය සංනිවේදන ශේෂ්ත්‍රයට නවමු මාවතක් විවර කළේ ඔහුයි. ලාංකීය රූපවාහිනී වංශකතාවේ නොසැල්ලෙන මහා පෞර ඔහුයි. එවක සිහිනයක් වූ රූපපෙට්ටිය යථාර්ථයක් බවට පත් කළ ඔහු නවින් ශාන්තිලාල් නීල්කාන්ත වික්‍රමසිංහ, නැතිනම් අපි හැමෝම දන්න ශාන් වික්‍රමසිංහ. 1945 දෙසැම්බර් 20 දින කොළඹදී උපත ලැබූ ශාන් වික්‍රමසිංහ එස්මන්ඩ් සහ නාලනේ වික්‍රමසිංහයන්ගේ වැඩිමහල් පුත්‍රයා විය. ඔහු තුළ කුඩා කල සිටම විවිධ දෑ කෙරෙහි තිබූ කුතුහලය සහ උත්සාහයන් මනාව කැපී පෙනෙන්නට විය. පාසල් වේදීම ගුවන් විදුලි තාක්ෂණය කෙරෙහි ඔහුට තිබූ උනන්දුව නිසාම ගුවන් විදුලියක් තනිව නිර්මාණය කිරීමට ඔහු සමත් විය. ඒ සඳහා ඔහුගේ මවකින් ලැබුණු සහයෝගය අතිමහත්ය. ඇය මෙරට පුරෝගාමී මාධ්‍ය ව්‍යවසායක ඩී.ආර්. විජේවර්ධනයන්ගේ දියණියකි. දැන් කාලේ බලනකොට නම් ඒ කාලේ වාගෙන මෙන් ගාක් ගණන් අඩුයි. පරණ බිල්ලිටන් තියෙනවා ෆ්‍රේම් කරලා ලැමිනේට් කරලා. අපිට මාසෙකට සැරයක් රුපියලක් දුන්නා. ආච්චි දුන්නා 5ක්. ඒතර 6යි. ඉතින් මං මල්ලිගෙනුත් ලෝන් එකක් ගහනවා එකෙන්. ඒක ගත්තා. ඒක ගත්තාම පේමන්ට් එකට ගියාම ණයවර ගත්තා. ඒතකොට ගිල්බර්ට් කොම්පැනි තමයි පංචකාවත්තේ. සිල්ලටෝන් එක තියෙන යුනියන් ප්ලේස් එකේ. රොබර්ට් ඒකනම් මට ණයට බඩු දෙනවා. කොහොම හරි මාස දෙකක් ඇතුළතදී මොනාරි රෝලයක් දාලා ඒක ගෙවනවා. ඊට මට තටි ගහන රෙකෝඩ් ප්ලේයර් එක මේකයි ඒක තියෙන කාමරේ. ඒකක් ගන්න රුපියල් 110ක් බය වෙනවා කියලා බ්‍රවුන්ස් එකේ කිව්වා. පස්සේ දාලා ඔක්කොම කළා වත්ත සිද්ධ කළා. මාචෙක් ඇදී ඒක ගත්තා. ඒක BSR ප්ලේයර් එක තාම තියෙනවා. ශාන් වික්‍රමසිංහ මහතා තම පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරනු ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේදී. පාසල් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා රූපවාහිනී තාක්ෂණය පිළිබඳ හැදෑරීමට නෝත් ලන්ඩන් පොලිටෙක්නික් ආයතනයට ඇතුළත් විය. තාක්ෂණය දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් තිබූ 1960 දශකය අගභාගය වන විටත් මෙරට ජනතාව ගුවන් විදුලිය පමණක් විද්‍යුත් මාධ්‍යයක් ලෙස ඇසුරු කරන්නට හුරුපුරුදුව සිටිහ. රූපවාහිනිය ගැන අසා තිබුණේ සුළු පිරිසක් පමණි. ජාත්‍යන්තරයත් සමග තරඟ කරන්නට තිබුණු අහිංසක උත්සාහයක් ලෙසින් රූපවාහිනී විකාශනයක් අරඹන්නට ශාන් වික්‍රමසිංහයන්ගේ සිතේ අදහසක් මෝදුවන්නේ මේ කාලයේදීය. ශාන් වික්‍රමසිංහ මාධ්‍ය කෙරේ දැක් වූ දැඩි උනන්දුව නිසාම ලංකාව තුළද රූපවාහිනී විකාශනයක් ආරම්භ කිරීමට යෝජනාවක් 1968 ජූලි මස 27 වන දින එවක රජයට ඉදිරිපත් කළේය. වසර ගණනාවක ලිපි හුවමාරුවකින් සහ උත්සාහයන් වලින් පසු විශාල බලපත්‍ර ගාස්තුවක් ගෙවා රූපවාහිනී විකාශනයක් 1979 වසරේ ආරම්භ කිරීමට හැකි විය. ශාන් වික්‍රමසිංහයන්ගේ දැඩි අධිෂ්ඨානය නිසාම ශ්‍රී ලාංකිකයන්ට එතෙක් සිහිනයක්ව තිබූ රූපවාහිනිය 1979 අප්‍රේල් මස 13 වන දින ස්වාධීන රූපවාහිනිය ලෙසින් ආරම්භ විය. නමුත් ස්වාධීන රූපවාහිනී නාලිකාව සති 8ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ රජයට පවරා ගනු ලබන්නේය. එයින් අධෛර්යමත් නොවූ ශාන් වික්‍රමසිංහ 1993 ජූනි මස 21 වන දින ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රූපවාහිනී නාලිකාව වන ටෙල්ෂාන් නෙට්වර්ක් ලිමිටඩ් TNL රූපවාහිනිය ආරම්භ කළේය. ජනහඬ Always Breakdown වැනි වැඩසටහන් ඔස්සේ මෙරට රූපවාහිනී ප්‍රේක්ෂක සමාජයට වෙනස් ආකාරයේ අත්දැකීමක් එක් කිරීමට ශාන් වික්‍රමසිංහ සමත් විය. TNL ඇසුරේ බිහි කළ නිවේදක නිෂ්පාදක පරපුර මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේ විවිධ ස්ථානයන්හි අදටත්
කැපී පෙනෙන වගකීම් උසුලනු ලබයි. ඔහු රටට සමාජයට සිදු කළ මාධ්‍ය මෙහෙවරට ලැබුණු ඇගයීම් බොහෝමයි. ඒ අතරින් 2016 වර්ෂයේදී රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී ජීවිතයට එක්වරක් පමණක් හිමිවන ලයිෆ්ටයිම් ඇචීව්මන්ට් සම්මානය කැපී පෙනෙයි. ශාන් වික්‍රමසිංහයන් ශ්‍රී ලාංකීය මාධ්‍ය ශේෂ්ත්‍රය තුළ මහා පුරුෂයෙක් බවට පත්වී හමාරය.